අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි පොතක රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් අපි World Book Review YouTube channel එක ඔස්සේ අපි පහුගිය කාලේ පුරාම කීපයක් පොත් රිවිව් අරගෙන ආවා. ඉතින් අපි මේ දවස්වල එක දිගටම අපි කතා කරමින් සිටියේ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ලිටල් හවුස් කතා මාලාවේ පොත් අපි එකින් එක විවරණය කරගෙන ආවා. ඉතින් අද දවසේ අපි කතාවට ගන්නේ සීතලෙන් සීත වුණු සීත සමය කියන එහෙම නැත්නම් ලොන් වින්ටර් කියන පොතේ පරිවර්තනය විදිහට. ඉතින් මේකත් පුරුදු පරිදි ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය විසින් මේක පරිවර්තනය කරලා තියෙනා වගේම සාමාන්‍ය පරිදිම විජේසූරියකාන්ත ප්‍රකාශනයක් විදිහට තමයි මේක ඔබ අතට එන්නේ. ඉතින් මේ කතාව ඇතර මේ පොත අනිකුත් ලෝරා ඉන්ගල්ස් කතා මාලාවේ වෙන පොත්වලට සාපේක්ෂව පොඩි වෙනස්කමක් තියෙන පොඩි වෙනස් කාරණා ටිකක් කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන් මේ පොතේ අන්තර්ගතය සහ මේ පොත ආශ්‍රිතව ලෝරා ඉන්ගල්ස් පැහැදිලි කරමින් යන්නේ ප්‍රධාන වශයෙන්ම පාරිසරික වෙනස්කම්, එහෙම නැත්නම් අධික සීත කාලයකට, එහෙම නැත්නම් අධික හිම පතනයකට ලක්වීමත් සහ ඒකත් එක්ක උන්ගේ එදිනදා ජීවන රටාව වෙනස් වෙලා ගිහිල්ලා කොහොමද ඒ අභියෝගවලට ඉතින් මුහුණ දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් උන්ගේ ප්‍රායෝගික අත්දැකීම් උන් මුණ දුන්න ඇත්ත කතාව මේ පොතේ ලෝරා ඉන්ගල්ස් විසින් හෙළි දක්වලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේකේ පසුවතනට ගිහිල්ලා බැලුවොත් ඔබට පෙනේවි ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වෙන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880 1881 දී ඇති වුණු දරුණු ශීත ඍතුවකට මුහුණ දෙති. එම කුණාටුවේ මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන පිටතින් ආහාර ලැබෙන සියලු මාර්ග යන හිට ඔවුන් ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. ඉතින් මේ කතා මාලාව ඇත්තටම ආරම්භ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුන් ආශ්‍රය කරපු මහලු රතු ඉන්දියානු ජාතිකයෙක්, එහෙම නැත්නම් ඉන්දියානුවරයෙක් කියලා කියන්නේ. ඔවුන්ගේ ගම හරහා යමින් සිටියේදී ඔවුන්ට ප්‍රකාශ කරනවා ඉදිරියේදී ඉතා දරුණු සීතල තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම ඒක වෙනදට එන සීතල තත්ත්වයට වඩා ටිකක් දරුණු සීතල තත්ත්වයක් වෙන්න පුළුවන් සහ ඔබට ඉතා අමාරුවෙන් ඒකට මුහුණ දෙන්න සිද්ධ වේවි කියන පණිවිඩය ලබා දෙනවා. ඉතින් නමුත් වයිල්ඩ් පවුල සහ ලෝරාගේ පවුල එක එච්චරම අපි කියන්නේ ටිකක් සීරියස්ලි ලබා ගන්නේ නැහැ පණිවිඩය. නමුත් මාස කිහිපයක් යනකොට උන්ට මේ ඉන්දියානුවරයා කියපු කතාව සැබෑ කරමින් ඔවුන්ට සිද්ධ වෙනවා ඉතා අධික හිමපතන තත්ත්වයකට මුහුණ දෙන්න. ඉතින් ඒකත් එක්ක ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ හිමපතන තත්ත්වයක්. ඉතින් වෙනදට නම් ඔවුන් සීත කාලයක් එනකොට අවශ්‍ය ආහාර පාන සහ අවශ්‍ය කරන සියලු දේවල් ලෑස්ති කරගන්නවා ඒ හිමපතනය සඳහා. එහෙම නැත්නම් හිම කාලයට මුහුණ දෙන. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් මේ මට්ටමේ හිමපතනයක්, මේ මට්ටමේ එදිනෙදා ජීවිතයේ සිදුවන අවහිරවීමක් සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අධික හිම තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් ඒකත් එක්කම සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ග ඇන හිටීමක් සිද්ධ වෙනවා ඩකෝටා ප්‍රදේශයේ. ඉතින් ඒකත් එක්ක වෙන දෙයක් තමයි නගරයට තෙල් සම්පාදනය කරන ප්‍රමාණය, ඊට පස්සේ ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නගරයට එන එක අඩු වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඇන හිටලා යනවා. ඉතින් ඒකත් එක්ක උන්ට කෑම හිඟයක් ඇති වෙනවා නගරයේ සියලුම දෙනාට. ඉතින් උන් සියලු දෙනාටම එකතු වෙලා මුළු නගරයක් විදියට සියලු දෙනාම එක කාණ්ඩයක් විදියට මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේක ආහාර හිඟය උපරිම මට්ටමට එනකොට ඔබ දන්නවා වයිල්ඩ් පවුලත් එක්ක නිතර ළඟින්ම හිටපු තව පවුලක් තමයි ලෝරාගේ අනාගත ස්වාමි පුරුෂයා වෙච්ච අල්මන්සෝ පවුල. ඉතින් ඔහුගේ අල්මන්සෝ වයිල්ඩ් සහ ඔහුගේ යාළුවෙක් ඉන්නවා කැප් ගාඩන් කියලා මිතුරෙක්. ඉතින් ඔවුන් තීරණය කරනවා
කොහොම හරි මේ අධික හිම තත්ත්වය තිබුණත් ජීවිතේ පරදුර තබලා කෑම හොයාගෙන යන්න ඕනි කියලා. ඉතින් ඔවුන් කෑම එහෙම නැත්නම් විශේෂයෙන් තිරිඟු හොයාගෙන නගරෙන් පිටතට යන්න ඕනි කියලා. ඉතින් ඔවුන් ඊටාම දුෂ්කර ගමනක යෙදිලා ඔවුන් තිරිඟුත් අරගෙන ආපස්සට නගරයට එනවා. ඉතින් ඒක තමයි කතා මාලාවේ තියෙන. ඉතින් ඔවුන්ට එහිදී ලබා ගන්න තිරිඟු පසු කාලීන ඔවුන් ඉතා අමාරුවේ කෑම විදිහට පරිවර්තනය කරගෙන හිම කාලය ඉවර වෙනකන් එහෙම නැත්නම් හිම කුණාටු ඉවර වෙනකන් ඔවුන් ගත කරන හැටි තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙදී තරහිඟයක් එනවා. උන්ට ඉන්ධන සම්පාදනය කරගන්න බැරි වෙනවා. ඉතින් තනකොළ එකතු කරලා ගැට ගහලා පුච්චලා තමයි සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිතය කරගෙන ගියේ. ඉතින් මේක තමයි ලෝරා ඉංගස් කතා මාලාවේ 6 වෙනි පොත විදිහට අපි කතා කරේ ලොන් වින්ටර් කියන පොතේ රිවිව් එක. සීතලෙන් සීත වුණු සීත සමය විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ ගංගා නිරෝෂණී විසින්. ඉතින් හවත් කියවලා බලන්න මේක ළමයින්ට විතරක් සීමා වෙන්න ඕනේ පොතක් නෙවෙයි. මේක ඕනෙම වයස් සීමාවක කෙනෙකුට මේ පොත අරගෙන කියවන්න හොඳ පොතක් විදිහට අපිට ඔබට අනුමත කරන්න පුළුවන්. මේකේ පොතේ මිල විදිහට තියෙන 1500ක ගාණක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද අපි අරගෙන ආපු රිවිව් එක. ඉතින් තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ඉල්ලීමක් කරන ගමන් අද දවසේ අපේ World Book Review YouTube channel එකේ book review එක අදට අවසන් කරනවා. නම් සියලුම දෙනාටම ජය වේවා.